අම්බෝ මට නම් ඉතින් දැන් කිසිම හයරයක්වත් දෙන්නේ නැහැ. හයර කිව්වේ පොදු එකක් නෙවෙයිනේ මේක ඉතින්. මේ විශේෂ චාරිකාවේ යන බස් රථයක්. ඒ වුණාට ඉතින් වැඩ නැහැ. කවුරුත් මේ ටිකේ මට බස් එකට කවුරුත් නැන්නේ නැහැ. ට්‍රිප් එකක් යන්න. ධම්රජන වගේ බස් එකක් හදුවා නම් හොඳයි. හැබැයි මං ගාව දැන් සල්ලිත් නැහැ. සල්ලි 20ක් විතර තියෙනවා. ලක්ෂ 20ක්. මට හැබැයි මීට කලින් ආරංචියක් තිබ්බා. මීට 2023 දී මේ අර අතන තාප්පයක් ගාව හැප්පිලා බස් එකක් තිබ්බා. ඒ බස් එකෙන් ගත්තා නම් හොඳයි. ඒ බස් එක තීද දන්නේ කවුරු යලන්ද දන්නේ නැහැ. පාලමු ගිහිල්ලා. ඒ බස් එක අරගෙන මම එක මොඩිෆයි කරනවා ධම්රජන විදිහට. ඊට පස්සේ මගේ බස් එකට තවත් කට්ටියල නැගී. අම්බෝ චුට්ට වහිනත් වගේ වැස්සොත් මං බඩේ අවුල් වෙනවා. මොකද මේ වැස්සේ යන්න විදියක් නැහැ. අම්බෝ තව පොඩ්ඩින් ඉවරයි. මේ තැන් වලින් යනවා ඉවරයක් නැහැ. උදේට මේ ගැට්ටවල් තියෙන චූටි තැන්. නැත්තම් ඉතින් මම ඉවරයි. පොලිසිය ඉන්න කමන්නේ. පොලිසිය දන්න කොහොමද දැන් මේ විශේෂ චාරිකා යන බස් රථයක් කියලා හිතන තමයි. ඒකින්ද අපිට මේ වගේ බස් ආරේ නැත්තම් ඇල්ලුවොත් කියයි සක යන බස් වලට ආරාතර තියෙන අම්බෝ වැස්සකොත් පටන් ගත්තා මං කිව්වනේ. අප්පෝ මේ මෙතන තමයි බස් එක තියෙන්නේ. අම්බෝ මන්නන්න එළුම්කුන්න ඇතුලේ බස් එක පාක් කරගත්තා. මෙන්න මෙතනනේ බස් එක තියෙන්නේ. මෙතනින් ගන්න නේද? ඒ බස් එක නම් ගොඩක්ම නෑ. මම චුට්ටක් බැලුවත් එක්ක රෝද කසුන්ට කෝල් එකක් කරන් බලමු. වත් දෙන්න ගන්න. උත් එක්ක ඌෙම කොහොමද මගේ බස් එකේ කොන්දොස්තර වල දෙන්න මම දුවනේ කන්නේ. ඒකින්ද ඌව ගෙන්න ගත්තා නම් මට වැඩි ලීසි වෙයි. නෑ කෝල් කරන්න දෙයක් නෑ. ආරෝ අතන ඉන්නේ දම්පාට ෂර්ට් එකක් දාගෙන. මං ගිහිල්ලා ගාන්ට වැඩි කරන්න ඕනේ. අම්මට මොනවා චිප්ස් මොනවද කනවා මගේ. සද්දයක් නම් ආවා. අම්මට ඌ විසි කරා ටක ටක් ගාලා කනවා නියා මං හිටියා. අයියෝ ඌ කරන දේවල් අද මට දුන්නදී කන්න බලන්න ඌ. අబ్బෝ හලෝ මචං මේ මොකද වෙන්නේ? මමත් ඒක තමයි කියනවා. රාත්‍ර බස් එක මං සල්ලි වලට ගත්තා. උඹත් වරින් හිටන්ට. හොඳේ අපි දෙන්නම් මේ බස් එක උඹ මං කොන්දොස්තර ඉදිරිය ගන්නවා. අපි දෙන්න බස් එක මොඩිෆයි කරලා ගමු නේද? හොඳට. හරි නේද? අපි යන්නේ නම් බස් එක ගාඩ. අර පැත්තේ තමයි තියෙන්නේ නම්. මේ බස් එකත් මරු. උඹ වගේ වරින් හොඳේ මගේ පිටිපස්සේ. බස් එක ස්ටාර්ට් වෙයිද දන්නේ. ඕනෝක තමයි ප්‍රශ්නේ. කවන්නේ අපි ගිල බලමුකෝ ඒක. දැන් නම් ගිහලා බස් එක ගන්න ඕනේ. අම්බෝ මේක ස්ටාර්ට් වෙයිද නැහැ. උට ඔෆ් වුණානේ. අපෝ බස් එක නම් අවුරුදු ගානක් නෙද අම්බෝ මේ බස් එක ස්ටාර්ට් වෙනකම් ඉන්න තෝනේ. බස් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. බස් එක එන කබලක් මේක. අම්මට ස්ටාර්ට් වුණා. ඇතුළත් මරු රිවර්ස් එක දාලා ගන්න ඕනේ බස් එක. අම්බෝ හවස් වෙලා. මොකද මේ? මම බැලුවේ මොකද වෙන්නේ එක. දැන් මේ බස් එක ගරාජ් එකට දාන්න ඕනේ. අර මං දන්න පොට්ටක් තියෙනවා එතනින් උඩින් පන්නලා අර එක් කන්ද ගැටෙන් පන්නලා කෙලෙම ගරාජ් එක ගාවට දාලා අර ඒකේ ගරාජ් එකේ මිනිහට කියන්න ඕනේ. අපෝ
මේ යන්නත් එපා වෙන මගුල. මේ තැන් වල වැදෙනවත් එක්ක මේ ඔක්කොම හදන් යන්න ඕනේ බස් එක. මේ ඔක්කොම හදන් යන්නට මං අර ගරාජෙකට දැන් දානවනේ. ඔක්කොම ටික හදන් යනවා. අම්බෝ ඇති අන්තන් ගරාජ් එකට. ඔන්න ඉතින් මම පැන්නුවා. හරිද? ඔන්න ගරාජ් එක කවට ඇවිල්ලා තින්නේ. දැන් කියන්න ඕනේ අරට. අර වතනනේ ඉන්නේ. ඒ ගරාජ් එකේ අයියේ මං ඉද්දි මම මේ හෙට රෑ ඉද්දි එනවා. ටොච් එක ගන්න. හෙට මං එනවා. මේ බස් එක මම නවත්තා තින්නේ. ඒක හෙනක් ගිහලා ගන්න ඕනේ හොඳ එක. හරි මං මේ බස් එක හදන්න. මං කොහොමද මගේ සේවයනේ. ආයෙලම් යන්නකෝ මල්ලි. යේ මගේ බස් එක අද හැදුවා. අම්මෝ නියමයිනේ. නියමයි. මන බන්ධන සුරූපී හදවැල ස්ථලාති කලාව කොට කලා ඇලුවේතෙන් සලාවි මන බන්ධන සුරූපී. කොහොමදනේ? සුපිරි පොටෝ ටික ගහගන්න ඕනේ. The end.